හෙලෝ හැමෝටම ලුවන් ඩයිරී මගේ චැනල් එකට ආදරයෙන් ආව පිළිගන්නවා. අද අපි කරන්නේ ඔයාගේ ජීවිතයට ආදරය, සෞඛ්‍ය සම්පන්න බව, ඒ වගේම තෘප්තිමත් සම්බන්ධතාවලට මඟ පාදන බලවත් ඇෆර්මේෂන්ස් කිහිපයකට සවන් දෙන එකයි. ආදරයට ඔයාගේ හදවත විවෘත කරන්නත්, ශක්තිමත් හොඳ සම්බන්ධතා ගොඩනගා ගන්නත් ඔයාගේ දෛනික රූටින් එකේ කොටසක් විදිහට දවස් 21ක් දිගටම මේ ඔඩියෝ එක අහන්න. මම හැම ඇෆර්මේෂන් එකක්ම දෙපාරක් කියනවා. ඊට පස්සේ ඔයාටත් කියන්න මම වෙලාව දෙනවා. එහෙනම් අපි යමු ඇෆර්මේෂන්ස් වලට. මම ආදරය සහ ගෞරවය ලබන්න සුදුසු කෙනෙක්. මම ආදරය සහ ගෞරවය ලබන්න සුදුසු කෙනෙක්. මම ආදරණීය සහ මට සහයෝගය දෙන සම්බන්ධතා මගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නවා. මම ආදරණීය සහ මට සහයෝගය දෙන සම්බන්ධතා මගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නවා. මම ආදරය දෙන්නත් ආදරය ලබන්නත් මගේ හිත විවෘතව තියාගන්නවා. මම ආදරය දෙන්නත් ආදරය ලබා ගන්නත් මගේ හිත විවෘතව තියාගන්නවා. මම ආදරයෙන් සහ ධනාත්මක බවෙන් වට වෙලා ඉන්නේ. මම ආදරයෙන් සහ ධනාත්මක භාවයෙන් වට වෙලා ඉන්නේ. මගේ ජීවිතයේ තියෙන ආදරණීය සම්බන්ධතා ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතයේ තියෙන ආදරණීය සම්බන්ධතා ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම අනිත් අය එක්ක හරිම විවෘතව සහ අවංකව අදහස් හුවමාරු කරගන්නවා. මම අනිත් අය එක්ක හරිම විවෘතව සහ අවංකව අදහස් හුවමාරු කරගන්නවා. මම අනුකම්පාව සහ තේරුම් ගැනීම තියෙන කෙනෙක්. මම අනුකම්පාව සහ තේරුම් ගැනීම තියෙන කෙනෙක්. මම සෞඛ්‍ය සම්පන්න තෘප්තිමත් සම්බන්ධතාවලට හිමිකාරයෙක්. මම සෞඛ්‍ය සම්පන්න තෘප්තිමත් සම්බන්ධතාවලට හිමිකාරයෙක්. මම ආදරය සහ රැකවරණය ලබන කෙනෙක්. මම ආදරය සහ රැකවරණය ලබන කෙනෙක්. මම මටත් අනිත් අයටත් කරුණාවන්තයි, මෘදුයි. මම මටත් අනිත් අයටත් කරුණාවන්තයි, මෘදුයි. මම ධනාත්මක ආදරණීය මිනිසුන්ව මගේ ජීවිතයට ආකර්ෂණය කර ගන්නවා. මම ධනාත්මක ආදරණීය මිනිසුන්ව මගේ ජීවිතයට ආකර්ෂණය කර ගන්නවා. ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගන්න මට තියෙන හැකියාව ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගන්න මට තියෙන හැකියාව ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම ගැඹුරු අර්ථවත් සම්බන්ධතා වලට මගේ හිත විවෘතව තියාගන්නවා. මම ගැඹුරු අර්ථවත් සම්බන්ධතා වලට මගේ හිත විවෘතව තියාගන්නවා. මම ආදරණීය සහයෝගය දෙන සහකාරයෙක් ලබන්න සුදුසු කෙනෙක්. මම ආදරණීය සහයෝගය දෙන සහකාරයෙක් ලබන්න සුදුසු කෙනෙක්. මම මගේ සම්බන්ධතාවලදී ගොඩක් ඉවසීමෙන් සහ තේරුම් ගැනීමෙන් කටයුතු කරනවා. මම මගේ සම්බන්ධතාවලදී ගොඩක් ඉවසීමෙන් සහ තේරුම් ගැනීමෙන් කටයුතු කරනවා. මම මගේ සම්බන්ධතා ආදරයෙන් පවත්වාගෙන යන්න
කැප වෙලා ඉන්නවා. මම මගේ සම්බන්ධතා ආදරයෙන් පවත්වාගෙන යන්න කැප වෙලා ඉන්නවා. මා වටා තියෙන ආදරයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මා වටා තියෙන ආදරයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම ආදරය සහ ධනාත්මක භාවය කැඳවන චුම්බකයක්. මම ආදරය සහ ධනාත්මක බව කැඳවන චුම්බකයක්. මම මා වටා ඉන්න අය එක්ක ඊටාම සමගියෙන් ඉන්නවා. මම මා වටා ඉන්න අය එක්ක ඊටාම සමගියෙන් ඉන්නවා. මම මගේ සම්බන්ධතාවවලදී ගෞරවයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කරනවා. මම මගේ සම්බන්ධතාවවලදී ගෞරවයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කරනවා. මම ආදරයටත් ඒ එක්කම එන හැම දෙයකටමත් මගේ හිත විවෘත කරනවා. මම ආදරයටත් ඒ එක්කම එන හැම දෙයකටමත් මගේ හිත විවෘත කරනවා. මම ආදරණීය කාලාන්තරයක් පවතින සම්බන්ධතා නිර්මාණය කරගන්නවා. මම ආදරණීය කාලාන්තරයක් පවතින සම්බන්ධතා නිර්මාණය කරගන්නවා. මට ලැබෙන ආදරයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට ලැබෙන ආදරයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම දැනට ඉන්න විදිහටම ආදරය ලබන්න සම්පූර්ණයෙන්ම සුදුසුයි. මම දැනට ඉන්න විදිහටම ආදරය ලබන්න සම්පූර්ණයෙන් සුදුසුයි. මම සෞඛ්‍ය සම්පන්න සහ ආදරණීය සම්බන්ධතා මගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නවා. මම සෞඛ්‍ය සම්පන්න සහ ආදරණීය සම්බන්ධතා මගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නවා. මට ආදරය කරන මගේ අගය දන්න අයගෙන් මම වට වෙලයි ඉන්නේ. මට ආදරය කරන මගේ අගය දන්න අයගෙන් මම වට වෙලයි ඉන්නේ. මගේ ජීවිතයේ තියෙන ගැඹුරු සම්බන්ධතා ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතයේ තියෙන ගැඹුරු සම්බන්ධතා ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම ආදරය සහ සතුට මගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නවා. මම ආදරය සහ සතුට මගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නවා. මගේ ජීවිතයේ තියෙන ආදරය සහ සතුට ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතයේ තියෙන ආදරය සහ සතුට ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ affirmations හැමදාම එහෙම නැත්නම් ඔයාට ඕන කරන හැම වෙලාවකම නැවත කියවන්න. ඒ වගේම ඔයාගේ සම්බන්ධතාවලට සහ ආදරය දෙන්න, ආදරය ලබා ගන්න ඔයාට තියෙන හැකියාවට මේවායින් ලැබෙන ධනාත්මක වෙනස්කම් විඳ ගන්න. ඔයාට ගොඩක් ආදරය සහ ආලෝකය ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.